ඒ ගයිස් ඉතින් මයි අම්මයි කොළඹ යන්න කියලා තමයි හදන්නේ පොඩි වැඩ වගේ තිබ්බ කරගන්න. ඉතින් මට හිතුණා vlog එකක් කරන්න. මේ තමයි මචං මගේ පළවෙනි vlog එක. මම අඩුපාඩු ඉති. ඉතින් ස්ටෑන්ඩ් එකට ආව කුරුණෑගල. ඇවිල්ලා උදේ පාන්දර බස් එක නැගලා අපි මීට ගමන ආරම්භ කරා. මං හිතන්නේ පැය 3:00මාරක් 4කට හිට වෙන්න ටයිම් එකක් ගියා අපිට කොළඹට හිට වෙන්න. කොළඹට ගියේ බත්තරමුල්ලට. බස් එකේ ඉතින් මායි අම්මයි මට එහා පැත්තේ අපේ අම්මා ඉන්නේ. අපි ඉස්සෙල්ලාම ගියේ බත්තරමුල්ල පාස්පෝර්ට් ඔෆිස් එකට පොඩි වැඩක් තිබ්බ කරගන්න. ඒ ගිය අතරතුර ඔයාලට වීඩියෝ එකක් පෙන්වන්න ඕනේ කියලා හිතුණා. ඇත්තටම මේ පාස්පෝර්ට් ඔෆිස් එකේ උඩට පේන view එක නම් පට්ටම ලස්සනයි. ඔයාලට මචං පේන්නේ ඈතින් නිලුම් කුරුණත් ඔයාලට පේනවා. මාරම් view එකක් තිබ්බේ. මං ඉතින් එතනින් පොඩි වීඩියෝ එකක් කරගන්න හිතුවා. ඒකත් අරගෙන එහෙමම අපි තීරණය කළා මායි අම්මා ඉවලට ඉවර කරලා නිලුම් කුරුණ බලන්න යන්න. මායි අම්මා ඊට පස්සේ වීල් ඇද්දාගෙන යන්න ගත්තා. අපි ඉතින් ඔහොම යන ගමන් පොඩි වීඩියෝ එකක් ලුත් අරගත්තා. ඔයාලට පේන්නේ නිලුම් කුරුණේ ලස්සන view එක. අපි එතනත් ගියා විනාඩි 10ක් 15ක් විතර එතන ඉඳන් නිලුම් කුරුණට යන්න. කොහොම ගිහිල්ලා මචං ඉතින් අපි නිලුම් කුරුණ ඇතුළට ගියා. ඇතුළට ගිහිල්ලා උඩට ගිහිල්ලා මාර view එකක් තිබ්බේ මචං. ඇත්තටම මාර ලස්සනයි. මමත් පළවෙනි පාරටම යද්දකින් වින්දේ ඇත්තටම පට්ට මාරම ලස්සනයි. කොළඹ පැත්තේ හැම පැත්තම පේනවා. පෝට් සිටි එකේ ඉඳන් හැම එකම ගෝල් ෆේස් එකයි ඔක්කොම පේනවා. පට්ට ලස්සනයි. ඔයාලටත් බලන්න පුළුවන් මේ view එක. බලන්න කොහොමද කියලා. I sip my coffee, miss my cue, still anchored by my fear. But time rolls on like open roads, and soon she won't be here. Oh, traveler. ඇත්තට මේක හිතුවලට සුපිරි එක්ස්පීරියන්ස් එකක් වුණා. මොකද මේ උඩට ගියාට පස්සේ අපි හිතුවලට නියම අත්දැකීමක් අපිට ගන්න පුළුවන් වුණා. අනිවාර්යයෙන් මෙතනට ගිහිල්ලා බලන්න ඕනේ තරක්. ඕම තමයි මචං ඉතින් මේ vlog එක ඉවර වෙන්නේ. හැමෝටම ජෙසිබීඩයි බුස්සරණයි ජයන් ජයන් වේවා. අපි ආයෙත් වීඩියෝ එකෙන් සෙට් වෙමු. Some quiet mountain ridge, I'll see you turn and I'll be brave. But what if courage comes to